මේ මගීන් පිරිස ළඟම තිබ්බ උස වහලයකට ගොඩ කරගන්න හැකියාවක් තිබුණා. ඒ කාර්යය කරන අතරතුර ජල පහරේ වේගය වැඩිවීමත් සමගම ඒ බස් රථය ගහගෙන ගියා. හැබැයි මට මෙතෙක් ලැබී තියෙන වාර්තා අනුව මේ සියලුම මගීන් නිරුපද්‍රිතව මේ අවස්ථාවේදී ඒ වහලය මත සිටිනවා. මේ දැන ගැනීමත් සමගම අපි තවදුරටත් සහන කණ්ඩායම් වැඩි කරා. තවත් එක් සහන කණ්ඩායමක් මේ ළඟින්ම දැන් ඒගොල්ලන්ගේ රාජකාරිය ආරම්භ කිරීමට නියමිතයි. තවත් සහන කණ්ඩායම් දෙකක්වත් අවම වශයෙන් මේ සඳහා අවශ්‍යයි. එයත් මේ රාජකාරිය වෙතම යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අවසානයේදී අපගේ සැලැස්ම මේ සියලුම මගීන් මේ తాවකාලික රක්ෂා ස්ථානයේ එනම් මේ වහලේ මතින් බේරාගෙන සුදුසු ගොඩබිමක් කරා ආරක්ෂිතව රැගෙන එන මේ රැගෙනීම වෙනුවෙන් අපි අපේ රාජකාරිය නොපිරිහෙලා කරන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. බොහොම ස්තුතියි.